චාව් බොන්ජෝන්නෝ කියනවා අනිවාර්ය රාව මස් සෙට් එකේ හැමෝටම. ඉතින් කොහොමද කාලෙකට පස්සේ අපි යනවා පොඩි රාවුමක්. ඉතින් අද ඉන්නවා අපේ මිලානෝ ඩීඑස් ඉන්නවා. හලෝ කොහොමද කට්ටිය? මොකද වෙන්නේ? එතකොට මේ ඉන්න අපේ සුරංග මේ අපි යනවා පොඩ්ඩක් අගස්තිනෝ වලට. මිලානෝ වල අගස්තිනෝ කිව්වහම ඉතින් කවුරුත් දන්නවා කෑම බීම වලට ලංකාවේ අයගේ රෙස්ටුරන්ට් බඩු හැම දෙයක්ම තියෙන තැනක් තමයි ඒක. අපි යනවා අගස්තිනෝ වලට ගිහිල්ලා දවල්ට කන්න නේ බං. දෙට දවල්ටද? දෙටයි දවල්ට දෙකටම. දෙට දවල්ට දෙකටම කාලා අපි යනවා මේ සුරංගට ෆෝන් එකක් ගන්න. ඉතින් දවසේ විස්තර අරන් එන ටන් ගාලා ලස්සන කොහෙද යන්නේ මේ ඩීඑස් බඩු මල්ලකුත් උස්සගෙන මේ පොඩි අපි ඔන්ලයින් ව්‍යාපාරයක් කරනවා. ඉතින් ඒ ඕඩර්ස් එනවා. ඒ ඕඩර්ස් යවන්න තමයි යන්නේ. ඒකම අපි ගිහිල්ලා ලංකාවේ කැම ටික රස බලලා අද තව වැදගත් දෙයක් ගෙවලට ගේනවා. මොකද්ද දන්නවද? ෆෝන් එකක් ගෙවන්න ගන්න කොහොමද කියලා ඉතාලියේ. රයිට් අන්න අපි එහෙනම් ඩීඑස් කෙන් බලාගමු අද කොහොමද ඒ කතන්දරේ වෙන්නේ කියලා. මේ ඔහොම තමයි ඉතින් හැම ජොබ් එකක්ම කරනවා නේද අපි මේ. අනිවාර්යයෙන්. ඔන්ලයින් කරනවා මේ වැඩ කරනවා හැම දෙයක්ම කරනවා. වීඩියෝ එක ඉතින් ඉස්සරහට හම්බෙමු. බෑ ඉතින් අපේ කට්ටියත් එක දාන්න මේ දැන්ට මට 8.6 එකක් ගන්න බල්ට් එක දාන්න යනවද එතකොට? රයිට් චා. Grazie mille. Posso chiederle anche un pacchetto di camera essenza e uno Zamulata? sì sì e uno di cartine lunghe smoking brown. Ok, vuoi solo le cartine? Ciao, buongiorno. මට කියන්න බලන්න මොකටද මේ ඇවිල්ලා ඉන්නේ කියලා. බඩු ටික දාන්න ආවේ මේ තියෙන්නේ. පේවල් පේනවා ඇති මේ තියෙන යවන්න තියෙන බඩු. Posso anche mandato di email per stampare. කියන්නකො දැන් ඒක ටික. මේ තියෙන අපි යවන බඩු අතු දෙකක් තියෙනවා. ඕඩර්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා. එකක් ටිකක් ලොකු ඕඩර් එකක්. මේක ටිකක් පොඩි ඕඩර් එකක්. මොනවද ඔයාලා දාන බඩු මේ? එක එක ජාතියේ දේවල් කරනවා. හැමදේම සීදුවේ. එක එක ජාතියේ දේවල් කරනවා. ඉතින් මේ සමනේ ඒ කියන්නේ නීති අනුකූල දේවල් තමයි ඉස්සරහට ඔයාලට පෙන්නන්න මොනවද අපි කරන ප්‍රොඩක්ට් මොනවද කරන්න කියලා. ඒකට වෙනම බ්ලොග් එකක් ගෙම මේක මේ වෙලාවේ නෙමෙයි රයිට් අනිවාර්යයෙන්ම අපි දවසක කරගෙන මේ ඔන්න ඩීඑස් පොරොන්දු වුණා. ඉතින් දවසක කරගෙන යනවා කියලා මොනවද කරන බිස්නස් ඔන්ලයින් ඉතාලියේ කියලා. හොඳේ. ඒකත් අපි මතක තියාගෙන අපි බඩු ටික දාලා යන් ඉක්මනටම අගොස්තිනෝ වලට. රෑම්ප් එක එනවා. වෙලාව දැක්ක විනාඩි 10ක් තියෙනවා කියලා තිබ්බා හරියටම විනාඩි 10න් බඩු වෙනවා. යමු අපි රෑම්ප් එකේ මං හිතන්නේ ෆෙර්මාතා ඒ කියන්නේ හෝල්ට් 10ක් වගේ යන්න තියෙනවා. පිටිපස්සෙන්ම නගමු ලස්සන රෑම්ප් එක පරණ එකක්. මෙතනින්ම දතන් යමු දොර ගාවට. පිටිපස්ස අන්න මම ජල්නේ ගාවට යනවා නේ කොට ඉන්නේ. yes මෙතන ඉතින් හෝල් කීයක් තියෙනවද? මෙතන තියෙන හෝල් තියෙන හරියටම 10ක් වගේ. දාන්නේ කියලා හිතනවා මේ ගොඩ කාලයක් බැලුණා වීඩියෝ එකක් දාන්න නේද අපි ඉතින් ඩොකියුමන්ට් හදලා හැමෝම දන්නවා ඉතින් පහළ ඉතාලියේ සැලෙන්තෝ කියන ප්‍රදේශයේ තමයි අපි ජීවත් වෙන්නේ ඩොකියුමන්ට් වලට සහ ජොබ් කරන්න ගිහිල්ලා කාලයක් ඉඳලා දැන් ඇවිල්ලා තිනවා ආයේ මිලානෝ වලට ඉන්නවා මෙතන මිලානෝ ඩීඑස් ඉන්නවා ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක් ගන්න එමු නේද ලස්සන වීඩියෝස් ටිකක් අනිවාර්යයෙන් කරමු. ඔන්න අපි බහැලා ඉන්නේ අගොස්තිනෝ කොල්ලෝ ටික. දැන් කොහොමද ඉස්සෙල්ලාම කන්නේ අපනේ අගොස්තිනෝ කිව්වහම කෙලින්ම ලංකාවම තමයි බලන තැන ඉන්නේ ලංකාවේ. හැබැයි කට්ටිය පොඩ කතා කරනවා නම් අඩුයි නේද? ඔව් දැනට නම් ලංකාවේ නෑ. හැබැයි ඉස්සරහට යද්දී ඉන්නවා. ඉස්සරහට මෙතන ඉබ්බන් අර අතන ඉන්නවා. අතන බස් හෝල්ට් එකේ ඉන්නවා. ගොඩක් ලංකාවේ ජීවත් වෙන මේ අගොස්තිනෝ වල නේ. අපි යමු. ගිහලා කාලෙම වෙන මොන හරි අගොස්තිනෝ වල අපි අද යන්නේ සීගිරියට. යා. දැන් සුරංග. අපේ කැම දෙක ආවා ලම් ප්‍රයිස් දෙක ආවා.
මොනවද බොන්නේ? බොන්න තේ කියන්නේ. මොනවද බොන්න? තුන්වෙනි පාරත් අහන්න. තුන්වෙනි පාර හතරවෙනි පාරත් අහන්න ඕන. පොසිනේ ලස්සන. DSK ගානේ බියර් වාගන්න. එමෙ හිටුනේ. චිකන් කෑල්ලක් තියෙන ලොකු. බටු මෝජු එකක් තියෙනවා, බිත්තරයක් තියෙනවා, අට්ලට්ටයක් තියෙනවා, කජු කරි එකක් තියෙනවා. ආල් බලමු කොහොමද රසද කියලා. එන්න චේස් හැමෝටම. එහෙනම් අපි කමු. චීස්. අතට කෑම කරන රසය හරගාම මේකට. සුරංග කොහොමද ආයේ කෑම එක? අමුණාද ගත්තේ මාළුයි මාළු කිරට පරිප්පු ගෝවා තියෙනවා. එතකොට බණ්ඩක් තියෙනවා, පරිප්පු තියෙනවා, බෝන්දු තියෙනවා. පපඩම් මේ සම්බල දෙනවා. ඊස් කොහොමද කෑම එක? කෑම එක රසයි හොඳයි. කීයක් දෙන්න පුළුවන්ද 10න් ආට? 10න් 9ක් දුන්නේ නැහැ. 10න් 9ක් දෙන්න පුළුවන් නේ. ඒ වගේම කේල් කොලේ ගන්න ඉතින් අවුරුදු ගානකට පස්සේ අවුරුදු 3කට විතර පස්සේ තමයි මේ කේල් කොලේ කෑම එකක් කන්නේ. අම්මන සිරි කේල් කොලේ කෑම ඇත්තට මමත් කන්නේ පට්ටම කාලයකට පස්සේ කේල් කොලේ කෑම ඇත්තම රසයි ලස්සනයි කෑම එක. සුබිරි. බලන සම්පූර්ණ කාලය වල අපි සුරංගගේ කෑම එක. කාලේ විතරයි. කෑම හොඳයිද? කෑම රසයි හොඳයි. රසයි. ඔය කිරි කෑම එක හොඳයි. කාලා දැන් අපි යන්නේ ෆෝන් එකක් ගන්න අපේ සුරංගට. මේ කෑම හොඳයි. කෑම වල ගානක් හොඳයි. සේවිස්යත් හොඳයි. එතන සීගිරේක නේද? අගොස්තිනෝ සීගිරේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඇවිල්ලා යන්න. ඇමරිකන් එක්ස්ප්‍රස් තියෙනවා නම් ඔයාලට ගෙවන්න බෑ ඒක. අන්න ඔව් මෙතන මෙයා කාඩ් එකෙන් ගවන්න බලුවා බෑ. try කරලා බලුවා. ඊට පස්සේ අපි සල්ලි දුන්නේ. පේමන්ට් මෙතඩ් කාඩ් පේමන්ට් මෙතඩ් කරන්න පුළුවන් මේ වීසා මාස්ටර් ඕන එක. නිකන් කවුරු හරි ඇමරිකන් එක්ස්ප්‍රස් කියනවා නම් නිකමට මේ කියන්නේ. නිකමට කියන කතාවක් එහෙම කරන්න බෑ එතන. හැබැයි හැමදේම අනිත් හැමදේම සුපිරි. අද දවසත් හොඳයි. හොඳට අවු වැටලා තියෙනවා රස්මී නේද? කට්ටිය ගොඩක් ඇවිල්ලා තියෙනවා පොළට. ලස්සන දවසක්. අපි දැන් යන් ෆෝන් එකක් ගන්න අපේ සුරාට හම්බෙමු. එහෙනම් අපි මීඩියා වර්ල්ඩ් කියන්නේ මෙහෙ ඉතාලියේ තියෙන මම දන්නවා. මම හිතන්නේ මම කලින් වීඩියෝ කුත් කරලා තියෙනවා මීඩියා වර්ල්ඩ් එක ගැන. ඉලෙක්ට්‍රික් බලෝ. ඒ වීඩියෝ ගිහිල්ලා බලන්න පුළුවන් අනිවාර්යෙන් ග්‍රාසේරියස් මේ ටෙක්ස්ට් එකක් තියෙනවා හරි ලස්සනයි. මේ මොකද මං කියන්නේ මීඩියා වර්ල්ඩ් කියන්නේ ගොඩක් ඉලෙක්ට්‍රික් බඩු ගන්න පුළුවන් තියෙන තැන. ගෙවීමේ ක්‍රම වලට එක ක්‍රම වලට ගන්න පුළුවන්. අද අපිට කියලා දෙන්න යන්නේ ඔන්න අපේ DS ඉන්නවා කොහොමද ෆෝන් එක ගෙවන්න ගන්න කියලා. right අපි මේක ලස්සන පිළිවෙලටම කියලා දෙමු නේද? ස්ටෙප් බයි ස්ටෙප් පොඩි බ්ලොග් එකක් ගේන්නේ. පොඩ්ඩක් වීඩියෝ එක දෙකයි. වෙන දවසක හැබැයි කපල කොටලා ලස්සන අවශ්‍ය කරන හැම කෑලිම දාන්න. ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. අද පොඩි බ්ලොග් එකක් විදියට ගේන්නේ. පොඩි කොටසක් කරලා දෙන්න. කරලා පෙන්නන්න. එහෙනම් චාව හැමෝට අපි දැන් කොහෙද යන්නේ සුරංග? ලෝදි වලට. එහෙනම් හම්බෙමු ලෝදි මීඩියා වර්ල්ඩ් එකේදී. හොරට එන්න එපා ටිකට් ගහලා කවදාවත් නෑ. ඒත් එකම එක දවසක් අපි හොරෙන් ගිහලා තියෙනවා. දවසක්වත් ගිහිල්ලා නෑ. right guys අපි මෙතනින් කෙලිම උඩට නගිමු. මෙතනින් අපි කොතෙන්ද යන්නේ? මම මේක අපි මාරු වෙනවා මිස්සෝරි MA3 වලට. MA3 වලින් අපි ලෝරි වලට යනවා. right මෙන්න ඉන්ලයින් එකේ නාව sorry මට. right guys මෙන්න ආව මිස්සෝරි ලයින් මීඩියා වර්ල්ඩ් එකට ඇවිල්ලා තියෙන කොල්ලෝ මේක පට්ට ලොකු මීඩියා වර්ල්ඩ් එක නේද? කලින් වීඩියෝ එකේ ආවේ මෙතනද නැත්නම් අනේ හැමම කලින් වීඩියෝ එකේ ආවේ අර චෙර්තෝසා කියන්නේ එතන ආවේ. ඔව්. මේක නිකන් සිටි සෙන්ටර් එකක් වගේ දෙයක්. මේ මීඩියා වර්ල්ඩ් එක ලොකුයි. ඒකට වැඩි එහෙම. ඔව් මේක පොඩ්ඩක් ලොකුයි කියලා මට දැනෙන්නේ. මේකේ උඩ කොටසේ තියෙන බලමුද? මේකේ ගොඩක් වෙන ෂොප් එහෙමත් තියෙනවා. වෙනස් ෂොප් එහෙමත්. අනුව බලමු අපි උඩට ගිහලා බලමු. ටෙක්සස් එකට අනුව මේගොල්ලන් මෙතනින් අපේ බෑග් එක මේ වගේ ආරක්ෂිත බෑග් එකක් අතට දාලා දුන්නා. ඒගොල්ලන්ගේ බෑග් එක ඒක ලොක් කරන්න පුළුවන්. එතකොට මොකද මේ ගොඩක් හොරු ඉන්න නිසා තමයි ඒක වෙන්නේ නේද DS? මම හරි නේද? ඒවා හරියට හරි. ඊට පස්සේ අපේ මේ GoPro එකටත් මේ කොට ස්ටිකර් එකක් ගාව ඒක පෙන්වන්න බෑ. මොකද මේක ඇතුලේ තියෙනවා කැමරා. ඒතකොට හොරකම් කරන දේවල් නිසා තමයි ඒකට ආරක්ෂාව මත ඒක කාරණේ. අපි බලමු දැන් සුරංග මොකද්ද ගන්න යන ෆෝන් එක. iPhone එකක් සුරංගට පැය කිහිපයක් ඕන මේ ෆෝන් එක තෝරන්න හැබැයි. ඔව් සුරංග වා දැන් තෝරගත්තේ නැද්ද ෆෝන් එක? තෝරගන්න නැතුවද මෙතෙන් ආවේ? බලන්න දාවේ නැත්නම් ගන්න දාවේ? අපි ගන්නවා. ගන්නම කියලා ආවේ. ඒ කියන්නේ සල්ලිකාරයෙක් තමයි. හොඳ සල්ලි නම් සුරංග සල්ලි.
දැන් මොකද්ද කේස් එක? දැන් ඔයා ගත්තා නේද? මොකද්ද ඔය ගත්තේ? හෙඩ්සෙට් එකක් ගත්තා අපේ ඩියස්. හෙඩ්සෙට් එකක් ගත්තා. තාම තීරණය කරගන්න ඕන මොකද්ද ගන්න හෙඩ්සෙට් එක කියලා. මොකද්ද ගන්න කියලා තාම තීරණය කරේ යාන නැහැ. පොඩ්ඩක් හිතනවා මොකද්ද ගන්න කියලා. මේක ඇවිල්ලා 129 මේක 134යි. රයිට්. මේක මොකද්ද Huawei මේක Huawei මේක ඇවිල්ලා JVC. JVC. එච්චර ගණන් නැහැ බොරු කියන්න ඕනේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. 34යි මේ 34 JVC එක. අනිත් එක 20 ගාන. 20 ගාන. එතේනේ. 29. මේ දැන් මොකද කරන්නේ? ෆෝන් එක මොකද කරන්නේ? අපි ගන්නවද යනවද බලනවද? මේ ගොඩක් ඉලෙක්ට්‍රික් බඩු තියෙන මං කියවුවා වගේම මීඩියා වෝල් එකේ කියපුවාම තියෙනවා මෙතන මේ කොෆි මැෂින් එකේ ඉඳලා. එතකොට අර පැත්තෙන් තියෙන බයිසිකල් තියෙනවා මේ පැත්තේ හෙඩ්සෙට් තියෙනවා එක જાති ගෙදරකට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රික් බඩු ඔක්කොම හැම දෙයක්ම. ෆෝන් ෆ්‍රිජ් එතකොට ඉලෙක්ට්‍රික් කියපුවාම හැම දෙයක්ම තියෙනවා මේකේ. ගොඩක් ප්‍රසිද්ධයි. සහ හොඳ පහසු විදිහට අපිට ගන්න පුළුවන්. ඒක තමයි තෝරගෙන බලාගෙන මේගොල්ලන් අහන මොකද්ද විස්තරය කියලා. Non Klarna, si chiama කොහොමද Flow. ගෙවන්න ගන්නේ කියලා. Flow. Che iPhone volevate acquistare? 3 No, niente altra non mi dà proprio il codice della media world, anche da vedere altre media world. media. බලන්න අප ෆෝන් එක 3D එක නෑ DS. මොකද්ද එතන තියෙන අතර ගැටලුව මේකට ඩිස්ප්ලේ එකේ දාලා තියෙනවා මෙතන. ඩිස්ප්ලේ එකේ තියෙන ෆෝන් ටික. ෆෝන් දාලා තියෙනවා. අපි හිතුවේ ෆෝන් ටික ඇති. ඉතින් ඩිස්ප්ලේ එක තියෙනකොට සමහර විට ස්ටොක් අවුට් ස්ටොක් ඇති කොහේ හරි වෙන කඩේකින් ගන්න හරි පුළුවන් වෙයි කියලා. හැබැයි වෙන කඩේකින්වත් ගන්න බෑ. මොකද එයාලා ඔක්කොම අවුට් ඔෆ් ස්ටොක්. මම හිතන්නේ සමහර විට එයාලා විකුණන්නේ ගන්නෑ. හැබැයි එතන හිටි රිසෙප්ෂන් එකේ හිටපු ලේඩි කිව්වේ සමහර විට ලබන මාසේ අලුතෙන් ටිකක් එන්න පුළුවන්. හැබැයි එයාලා හරියටම දන්නේ නැහැ. එයාලා චෙක් කරා සිස්ටම් එකේ හැබැයි කොහෙවත් ෆෝන් එක ගන්න නැහැ. iPhone 3 දිචි කවුරු හරි කොත්තොරු දිචිවත් හොයනවා නම් මීඩියා වර්ල්ඩ් එකට ඇවිල්ලා අද කවද්ද 3 වෙනි මාසේ 29 3 වෙනි මාසේ 29 2025 ඒක නිසා මේ කවුරු හරි මේ වීඩියෝ එක පස්සේ බැලුවොත් ඒකයි මම දවස මතක් කරේ නැත්නම් ඇවිල්ලා කමෙන්ට් එකට ඇවිල්ලා අපේ කට්ටිය දන්නේ නැද්ද? අනිවාර්යෙන්ම දාව. ඒක නිසා මේ ඉතාලියේ මීඩියා වර්ල්ඩ් එක ගන්න අමාරුයි මේ සත්‍ය මේ මාසය ඇතුළත නේද? මේ මාසේ ඇතුළත ගන්න. ස්ටොක් එකේ නෑ ඒතකොට ඒක. හැබැයි කටි ඩිස්ප්ලේ වල තියෙනවා දාලා තියෙන ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් නේද අපිට? එනත් ගන්නත් ස්ටොක් නෑ. එහෙමත් නෑ. රයිට් ඒක තමයි ප්‍රශ්නේ. දැන් බලමු දැන් මොකද්ද කරන්න කියලා සුරංග වෙන ෆෝන් එකක් ගන්නවද? වෙන තැනකින් ගන්නවද? වෙන තැනකින් ගන්නවද? අපි යනවාද හවසත් අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. එහෙනම් ජය වේවා. ජය වේවා. කියන දේශ මොකද උනේ වැඩේ මේ මොකද්ද ඒගොල්ලන් කිව්වේ? අපි ගියා වගේ හරි ගියේ නෑ. අපි ගියේ මෙහි තියෙනවා කාරණා කියලා ඇප් එකක්. 3 පාරකට ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ තමන් ගන්න ඕනම අයිටම් එක උදාහරණයක් විදියට 100ක එකක් 100 3ට බෙදලා ගෙවන්න පුළුවන්. ඒ වගේ ඇප් එකක් තමයි කාරණා කියන්නේ. ඒ ඇප් එක අපිට ඔන්ලයින් ගෙවන්න පුළුවන් මීඩියා වර්ල්ඩ් එකට. හැබැයි ෂොප් එකට ඇවිල්ලා ගෙවන්න බෑ. ඒ කාඩ් එක හරහා ඒ පේමන්ට් මෙතඩ් එක පාවිච්චි කරන්න බෑ. මොනවද ගෙවීමේ ක්‍රමය. නැත්තම් ඔයාලට ෆිනෑන්ස්මන්ට් එක. එහෙම නැත්තම් මාසික ගෙවන්න අවුරුද්දකට නැත්නම් අවුරුදු දෙකකට ඒ විදියට ගන්න වෙනම ක්‍රමයක් තියෙනවා. අපි ඒ විදියට නෙමෙයි බැලුවේ. අපි බැලුවේ මාස 3න් ගෙවන එකක් ගැන. ඒක නිසා අපි බලමු ඔන්ලයින් ගන්න පුළුවන්ද කියලා. මොකද ඔන්ලයින් ගන්න යන්න ඕනේ බ්‍රාස්පන්දට කලින් වයිෆ්ට ෆෝන් එක. ඒ නිසා බලමු ඊට කලින් අපේ ෆෝන් එක ගන්න පුළුවන්ද ඔන්ලයින්. ගත්තොත් එහෙම වීඩියෝ එකක් දාන්න. ඒකත් වීඩියෝක් දාන්න එහෙම තමයි අපේ දරුණත් අපි දේවල් දානවා අවංකව. අපි ගොඩක් ඉතාලියේ කරපු කරන වැඩ ඔක්කොම වරදිනවත් අනිවාර්යෙන් අපි දානවා. වැරදුනා හරිය ගියා ගොඩක් දේවල් නේද? ඉතින් අපි දැනගත්තේ අද තමයි ස්ටෝ ගෙවන්න බෑ කියලා. හැබැයි අනිත් ආයතන වලට මේ ඇප් එකෙන්ම අනිත් ආයතන වලට ගෙවන්න පුළුවන් ෆුඩ් ලෝකෝ එක නැත්තම් සමහර ගොඩක් shops තියෙනවා මම මතක නැති හින්දා නම් කියන්න යන්නේ. ඒ වගේ ආයතන වලට ගිහිල්ලා ඒ payment method කාරණා කියන payment method එකෙන් ගෙවන්න පුළුවන්. අද සුරංග පොඩ්ඩක් තරහින් මූඩ් එකකින් ඉන්නේ. ඇත්තටම තරහින් රයිට් එහෙනම් අපි තවත් වීඩියෝ එකකදී හම්බෙමු නේද? ඉතින් අපි අද ගොඩක් ප්‍රෝග්‍රෑම් එකක් ගියා. උදේම ආවා මේ ට්‍රැම්ප් එකේ ආවා කෙලිම අපි අගොස්සිනෝ ගියා කෑම කෑවා ඊට පස්සේ මීඩියා වර්ල්ඩ් එකට ආවා. දවසම ඉතින් ලොකු ගමනක් ගියා. thank you very much කියනවා ඉතින් හැමෝටම අපිත් එක්ක වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියාට දැන් අපි යන්නේ දඩිපිටි ගාලා ගෙවල් වලට. ගත්තොත් අර කැල්ලත් අනිවාර්යෙන් ඇඩ් කරන්න අද. අනිවාර්යෙන් DS කියපු විදිහට අපි හැමනම් ෆෝන් එක ගත්තොත් ඒකේ විස්තර වීඩියෝ එකක් ගහලා අපි මේකටම නැත්තම් ෂෝට් එකක් විදිහට හරි කොහොම හරි ඔයගොල්ලන්ට දැනගන්න ලැබෙන්න ගත්ත විදියක් කියලා දෙන්න. ඉතින් හම්බෙමු ආයෙ දවස්. thank you
හැමෝටම